අපි දැන් ගෙවල් වල අපි කියන විදිහට මැරෙනවා කියන එක හිතන්න හොඳ නැහැ. නේ? හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? මරණයටපත් වෙනවා කියන එක හිතන්න. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න ලැබෙනවා කියන එක හිතන්න. ඇයි ඒක හිතන්න ඕනේ? එහෙම හිතනකොට තමයි අපි හිතමු කෙනෙක් ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න ලැබෙනවා කියන එක හිතනවා කියලා. එතකොට තමයි මේ Taman ළඟ ඉන්න Taman එක්ක ජීවත් වෙන මිනිසුන්ගේ වටිනාකම තේරෙන්නේ. ඇයි Taman දන්නවා මේ මිනිස්සුත් එක්ක මට ජීවත් වෙන්න වෙන්නේ පුංචි කාලයයි. නේද? මේ පුංචි කාලේ මම මේ මිනිස්සුත් එක්ක යහපත් විදිහට ජීවත් වෙන්න ඕන. නේ? ආදරේ කරුණාව දක්වන්න ඕන. තේරුණාද? මොකද කවදා හරි මේ හැම මෙතන ඉන්නවනම් කීදෙනේ මේ හැමෝම මතකයන් බවට පත් වෙනවා. එහෙම නැද්ද? නේ? ඔබ කොතනකද මලගෙවල් වලට ගිහිලා තියෙනවද? නේ? කිසිම කෙනෙක් කතා කරනව දැකලා තියෙනවද මරණයටපත් වෙච්ච මිනිහයාට තිබ්බ සල්ලි ටික ගැන? අහලා තියෙනවද? නේ? නේ? යාන වාහන ගැන. මරණයටපත් වෙනකොට දැන් මලගෙවල් වල කතාවක් කරනවා. මේ කතාවල කවදාවත් ඔබ ගැන කියලා තියෙනවද? නැහැ. කතා කරන්නේ මොකක් ගැනද? මොකක් ගැනද කතා? මේ මිනිසයා ජීවත් වෙච්ච විදිය ගැන. නේ? මිනිසයා අපිට කොච්චර සැලකුවාද? නේද? අපිත් එක්ක කොච්චර හොඳට ජීවත් වුණාද? මේ මතකයන් ටික තමයි සිහිපත් කරන්නේ. අන්තිමට අපි හැමෝම ඔන්න ඔය මතකයන් ටිකක් බවට පත් වෙනවා. අපිට පුළුවන් නම් මේ ලෝකයෙන් යනකොට හොඳ මතක ටිකක් ජීවත් වෙන මිනිස්සුන්ට ඉතුරු කරලා යන්න. අන්න ඔබ සතුටින් හරි විදිහට ජීවත් වෙලා ඔබ ජීවත් වෙච්ච විදිහ ගැන හිතලා ඔබට සතුට වෙන්න. තේරුණාද? එනිසා හොඳට මතක තියාගන්න. ඔබ කොච්චර කල් ජීවත් වෙයිද කියන එක ගැන හිතලා වද වෙන්න එපා. තේරුණාද? ජීවත් වෙන්නේ පුංචි කාලයක් වුණත් හරි විදිහට ජීවත් වෙනවා නම්. තේරුණාද? මෛත්‍රියෙන් යුක්ත මිනිසුන්ට උදව් කරලා යහපත් දේවල් කරලා ජීවත් වෙනවා නම් ඔබේ ජීවිතේ යහපත් ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුසිල්වත්ව අකුසල් කර කර අවුරුදු 1000ක් ජීවත් වෙනවටත් වඩා තේරුණාද? සිල්වත් වෙලා යහපත් දේවල් කරලා එක දවසක් ජීවත් වෙන එක උතුම්. තේරුණාද? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා නිතර සිහි කරන්න. මොකද්ද? මට මෙන්න මේ සත්‍යයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නේ? එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ දේවල් අයින් කරන්න උත්සාහ කරන එක කරනවා. ඒ දේවල් වලට ශක්තිමත්ව මුහුණ පාන්න හිතක් හදාගන්න එක හදාගන්න. තේරුණාද?